කැමරාවට මං හරි බයයි. ඇත්ත. මම තමයි යුද හමුදාවට යන්න හීන දකින ෆාතිමා හිල්මා. මම ආසයි චැලෙන්ජස් වලට. එහෙම චැලෙන්ජස් ගැන හොයාගෙන යද්දී මට හම්බෙනවා ජීවිතයට කෝටියක් කියන ප්‍රෝග්‍රෑම් එක. ඒ ප්‍රෝග්‍රෑම් එකේ මම ඇප්ලයි කරලා මට හම්බෙන අවස්ථාවක් ඒ ප්‍රෝග්‍රෑම් එකට තරඟකරුවෙක් විදියට සහභාගී වෙන්න. මම ජීවිතයට කෝටියක් ප්‍රෝග්‍රෑම් එකට සහභාගී වුණාට පස්සේ මට හැබැයි තරඟකරුවෙක් වශයෙන් ඉන්න හම්බෙන්නේ චූටි වෙලාවයි. තරඟකරුවෙක් වශයෙන් පොඩි වෙලාවක් හින්ද හම්බුණාට මට ජීවිතේට කෝටියක් දේවල් හම්බුණා. මම මේ ප්‍රෝග්‍රෑම් එකේ කිව්වනේ මට යුද හමුදාවට යන්න ආසයි කියලා. ප්‍රෝග්‍රෑම් එකෙන් පස්සේ දුරකථන ඇමතුමක් ආවා. ඒක හිතා ගන්නවත් මට බැරි වුණා. ඒ කෝල් කරේ ශ්‍රී ලංකාවේ ආමි කමාන්ඩර්. කියන්නේ හමුදාපතිතුමා. මට ඒ කෝල් එක දැකලා යත් කතා කරලා මට ඇත්තට මේක හිතා ගන්න බැරි වුණා. මම මෙච්චර ඒ ප්‍රෝග්‍රෑම් එකෙන් සෝෂල් මීඩියා හරහා කට්ටිය මාව මෙහෙම දැකලා ශ්‍රී ලංකාවේ ලුතිනන් ජෙනරාල් කෙනෙක් කෝල් කරනවා කියන්නේ ඒක කොච්චර ලොකු දෙයක්ද. මට ඇත්තටම මාරම සතුටුයි ඒ අවස්ථාවත් හම්බුනේ. මට මේ වැඩසටහන ජීවිතේට කොටියක් කියන වැඩසටහනේ එයා මං ගැන විස්තරය අහලා තිබ්බා. එයා කිව්වා මගේ වැඩසටහන එයා බලලා තිබ්බා කියලා. එතකොට මගෙන් අහලා තිබ්බා මගේ අධ්‍යාපන සුදුසුකම් මෙහෙම කොහොමද ආමිය ගැන මොනවද දන්නේ කියලා අහලා තිබ්බා. ඊට පස්සේ ඔයයි මෙච්චර මෙහෙම කරන්නේ අනිත් එක මම ගොඩක් ආසයි මගේ රටට දෙයක් මං කරන්න. මගේ මේ ඉපදීමයි මරණයයි තියෙන ජර්නි එක අතරේ මගේ රටට මම දෙයක් දීලා යන්න මං ගොඩක් ආස කෙනෙක්. ඒ ගැන එයා ගොඩක් මේ වගේ ළමයි තාම මේ සොසයිටි එකේ මේ වයසේ මේ වගේ ළමයි මේ සොසයිටි එකේ ඉන්නවා කියන්නේ ලොකු දෙයක්නේ. ඒ ගැන එයා ගොඩක් සතුටු වුණා. මගේ අම්මා තාත්තට ස්තුති කරා එයා. එන්න කියලා කිව්වා අනිවාර්යෙන් ආමියකට ගන්නවා කියලා කිව්වා. මගේ අධ්‍යාපන සුදුසුකම් ඔක්කොම සම්පූර්ණ කරගෙන එන්න කියලා කිව්වා. එතකොට මගේ අම්මා තාත්තා හැමතිස්සෙම මට කියලා තියෙන්නේ තව එක්කෙනෙක්ව ජීවත් කරලා තමන්ගේ ජීවිතේ නැති වුණත් එතනින් දෙවියෝ එයාව කොතනින් හරි මේ හොඳ තියෙන මේ ලෝකේ හරි දිව්‍ය ලෝකේ හරි කොතනින් හරි එයා හොඳ තැනකට ඉපදෙනවා ඉන්නවා කියලා තමයි මට කියලා තියෙන්නේ. ඒක හැමතිස්සෙම මගේ හිතේ මම තියලා තියෙනවා. මගේ හීනෙට මම යන්න ඕන පාරවල් ඒ කියන්නේ මගේ ආසාව හැම දෙයකටම මගේ අම්මා තාත්තා පිටිපස්සේ ඉඳලා තියෙනවා. ඒ වගේ තමයි මේ මගේ හිතුවෙන්න තියෙන යුද හමුදා හීනෙටත් මගේ අම්මා තාත්තා තමයි මගේ පිටිපස්සේ ඉන්නේ. ඒගොල්ලන්ට ඉතින් කැමති නම් අනිත් කටියට ඉතින් මොකුත් කියන්න නැහැ. මට ගොඩක් මට දන්නේ නැති මුහුණ මම දැකලම නැති කට්ටිය ඔක්කොම මට පර්සනලි මෙසේජ් දාලා තිබ්බා. මේ මාව ගොඩක්ම චියර් කරලා තිබ්බා. ඇත්තට මෙහෙම තමයි ඉන්න ඕනේ. ගෑන් ළමෙක් වුණා මෙහෙම තමයි ඉන්න ඕනේ. බැමි බාධක කඩාගෙන ඉස්සරහට යන්න ඕනේ. ඒ වගේම ගොඩක් ආගම් ಜಾති ભેද නැතුව අපේ රටේ හැමෝම එක විදිහකට ඉන්න ඕනේ. මට ගොඩක් සිය කරලා තිබ්බ. අනිත් එක මුස්ලිම් සමාජයේ මුස්ලිම් තරුණියක් වශයෙන් මේ වගේ ඉස්සරහට යන එක ගොඩක් ආඩම්බරයි කියලාත් මම හිතනවා. ඒ වගේම මගේ හීනේ මම ආගමටත් එක්කම ප්‍රශ්නයක් නොවන විදියට මම ඒක අනිවාර්යෙන් හැබෑ කරගන්නවා. ජාති ආගම් ભેද නැතුව එහෙම ජීවත් වෙන එක මම ගොඩක්ම ආස කරන දෙයක්. ඒ හින්දා මම දැන් හමුදාවේ වුණත් ඒගොල්ලන් අතර කිසිම ජාති ආගම් ભેද නැහැ. ඒගොල්ලන්ගේ එකම අරමුණ තමන්ගේ රට වෙනුවෙන් කැප කරන එක. තමන්ගේ රට වෙනුවෙන් පවුල ජීවිතේ කැප කරන එක. ඒක තමයි මට ඕන උනේ. ඒ හින්දා තමයි මම යුද හමුදාවට යන්න හීන දකින්නේ ආස කරන්නේ. මට ඕනේ මේ රටේ හැමෝම ජාති ભેද නැතුව සතුටින් ජීවත් වෙන්න. ජීවිතයට කෝටියක්